1750ලු ගන්නේ. හරිද? මම පළවෙනි චැලෙන්ජ් එක දුන්නා උගේ channel එකට 17500ක් මම දැන් දාන්න. සබ්ලා 10000ක් ගහන්න කියලා දැන්. ඒක ගෙවුවෙත් නැහැ. නෑ ඒක තමයි දැන් ගෲප් එකට දැන් බලමු ඉතින් ඌ ටීම් කෝඩ් දාන්න මොකද්ද ID එකක් දාලා තියෙනවා 30යි 11යි 31යි 94යි 26. මෙන්න මේ ID එකට කවුරු හරි රික්වෙස්ට් එකක් දාපන්. 20 දාපන්. ඔව් මට දා. මට මේ WhatsApp දානවා. ඔව් දැම්මා. WhatsApp උත් දැම්මා. ඕකද කියලා බලපන් මම දන්නේ නෑ මේ කොල්ලෙක් දාලා තියෙන්නේ. මම හිතන්නේ මේක තමයි. කාලෙන් කාලෙට එක එක කබ්බු වෙනවා බා. මොකට ඒ කබ්බු තවත් ෆෝම් කරන්නේ කමන්න නෑ පොඩි එකාට views ටිකක් දෙන්න. රික් එකක් දාන්න ඕනේ. ඔව් උඹලා දෙන්න ගත්තා. ගෲප් එකට අරගෙන ආපහු. ඔව් ගෲප් එකට ගන්න කියලා තිබ්බා. ඔව් දැන් ගෲප් එකට ගන්න කියලා තිබ්බා තමයි එයා දන්නවා ඉතින් නේද? මන්නම් දන්නේ නෑ බා. ඔයා නෑ මේක අහන්නකෝ මං කියන්නේ. අහන්නකෝ. ඔව්. මේ ඔයා දැන් ගොඩක් දේවල් කියලා තිබ්බා මම. මොනවද මං කියලා දෙන්නේ? මොනවා කියලාද? කියලා තිබ්බා මම සෙටින් පැකේජ් එකකුන් එකට මගේ හැක් එකකුන් වගේලා සාක්ෂි තියනවද? ප්‍රූෆ් තියනවද ඔයාලට? මොනවද? මගේ සෙටින් පැකේජ් වලට හැක් කියලා තිබ්බා. මම ඔයාගේ WhatsApp ස්ටේටස් මල්ලි මම ලයිව් එකේ පෙන්නුවා බැලුවේ නැද්ද? WhatsApp ස්ටේටස් මොනවද පෙන්නේ? ඔව් ලයිව් එකේ පොඩ්ඩක් බලනකො මම ඒක පෙන්වලා තිබ්බා. ඔයා හැක් විකුණන්නේ නැහැ, හැක් සෙල් කරන්නේ නැහැ. මම පැනල් සෙල් කරලා කියලා. නෑ මේ දාලා තියෙන්නේ. E4VX පැකේජ් ගත්ත කට්ටිය. E4VX එමියුලේටර් එක ගන්න බා බොයිස්. මගේ සෙටින් පැකේජ් එකේ 32 bit එක තියෙන්නේ. මේ මගෙන් බයි කරපු කට්ටිය ගහන්න එපා. E4VX කියන්නේ පැනල් එකක්ද? එතකොට මේ එමියුලේටර් එකේ කිසිම මොඩිෆිකේෂන් එකක් නැද්ද කොල්ලෝ? කිසිම ක්වොලිෆිකේෂන් එකක් නැද්ද? බයි වලට නැහැ සඳුයි. ක්වොලිෆිකේෂන් නෙමෙයි කොල්ලෝ ක්වොලිෆිකේෂන් නෙමෙයි බං මොඩිෆිකේෂන්. අහන්නකෝ ඔයා මේක අහන්නකෝ සඳුයි. ඔව් කියන්න. ඔයා දැන් මම හැක් කිකුණු කියන්නේ දැන් ඒකද E4VX එමියුලේටර්ද හැක් කියලා කියන්නේ ඔයා? දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? ඔයාට දැන් මොකද්ද වෙන්න ඕනේ කියන්නේ? නෑ බයිලා වැඩක් නෑ. ඔයා මට බයිලා වැඩක් නෑ සඳුයි. අනේ මටත් උඹේ බයිලා වැඩක් නෑ. සෙටින් පැකේජ් එකට ඔයා හැක් කිකුණු කියනවනේ. හැක් කියන જાතිය ඔයා දන්නව ඇතිනේ. හැක් දැන් මගෙන් සෙටින් පැකේජ් බයි කරපයි කට්ටිය මං ගෙන්නුවා. ඉතින් ඇයි බං ඉතින් එදා මේ මොනවද මේ එමියුලේටර් එක ගහන කට්ටියට ගහන්න එපා මෙහෙමයි මේ ගහන්න එපා ඒක 32 bit ඉඳනේ. සිරාවට ඒකින්දද? ඉතින් ඒක 32 bit වල මම දාන්න සෙටින් පැකේජ් එක. එවන් මෙල්ල මම එවන් වල බලන්න එමියුලේටර් එක. එතකොට කලර් චේන්ජ් එක ඔක්කොම තියෙනවා. හරි දැන් එතනින් එහාට පස්සේ මේ ආනවෝ උඹ කොහොමද බං සෙටින් හදන්නේ බං උඹලා අයියානේ බං හදලා දෙන්නේ ඉතින් උඹ දන්නවද හදන්න? ඔයාට මම ඉතක් කිව්වා අදත් කියනවා. හරිද? කිසි වැඩින් පශ්චාත් ප්‍රදේශ දෙන්න එපා. ලෙවල් එකට ගන්න කොට සද්දන තු මයික් ඕෆ්. මේ ආවංගෝ පකෑ මේ උඹ අපේ අම්මා පෙන්නලා මම views ගත්තා කියලා මොකද කැරියෝ කියලා තියෙන්නේ? ඔයා අම්මව පෙන්නලා views ගත්තේ නැද්ද? මොනවාද හුත්තෝ අම්මා පෙන්නලා views ගත්තේ? දන්න ඔයා අම්මව පෙන්නලා views ගත්තේ මොනවාද හුත්තෝ ගත්තේ? 20000 කිලෝ page එක ඔයා විකුණලා PC එක හදලා ඔයා අම්මව ගෙන්නලා මෙතන අනේ මේ උඹේ අම්මට හුකෝ ගන්න එපා කොල්ලෝ ඵලයන් යන්න පළප්පක යන්න අම්මට බැන්නේ නෑනේ මේ කොල්ලෝ උඹට කවුද ආපංගෝ මේ පකේව මේ පකේව පොඩ්ඩක් අහපන් මේ අනේ හුත්තෝ මේ අහන්නකෝ මේ පකේව මේ අහපන් මේ අහපන් කියන දේ ආපන් උඹ සබ්ලා ගහනවනේ මල්ලි මේ සබ්ලා 1000ක් 1000ක් මේ ආනවකෝ මේ හරි ආනවකෝ මේ යනවා මේ මම රුපියල් 17500ක් දැන් දාන්න මට බැංක් ඩීටේල්ස් දැන් දාපන් 17500ක් දෙන්න ඔයා channel ඔය විසීගේ කාගේ channel එකක් දෙන්න නෑ උඹේ channel එකට උඹේ channel එකට 10000ක් දැන් ගන්න ඕනේ channel එකට ගැව්වා අනේ ඊට පස්සේ කියන්නේ ඌ මගේ සල්ලි වලින් සබ්ලා ගන්න නෑ පිස්සුද බං මල්ලි මේ ආන්නකෝ ඔයා කියපු ඔයා මේ ආන්නකෝ R2X ඉස්සර රීජන් ගන්න කාලේ තමයි උඹේ මේ ආන්නකෝ මේ ආන්න චුට්ටා කෑ ගහන්න එපා නාකි ගෑණියෙක් වගේ පොඩ්ඩක් අහපන් කෑ ගහන්න එපා මේ කෑ ගහන්න එපා මල්ලි කෑ ගහන්න එපා මේ අයියෝ මේ නාකි ගෑණි හුත්තෙද්ද මන්ද බම්මු මල්ලි ඵලයන් නැත්තම් කතා කරන්න දීපන් උඹේ සල්ලි වලින් උඹ සබ්ලා වැඩි ඕනේ නැහැ සබ්ලා 2000ක් ගහපන් උඹේ channel එකට දැන්
දැන් ගහපන් සබ්ලා 2000. සබ්ලා 2000 ගහපන්. ඔව් දැන් ගහපන් මම මේ බලාගෙන ඉදි දැන් ගහන්න ඕනේ. දැන් ගහපන් කියන්නේ අත්ලා ඔය පොට්ලා හරහා ගන්න ලබන්නේ මේ. දවස් ගාණක් යනවා. දවස් කීයක් යනවද? දාන්නම් බ්‍රෝ. දවස් කීයක් යනවද? දවස් කීයක් යනවද? බයි කරපෙන්නේ මම දවස් ගාණ කියලාත් තියෙනවා. මචං මේ ඔව් සමාජයට සතිය යන වෙලාවල් තියෙනවා සබ්ලා ගහන්න. ඉතින් මම දාන්න බ්‍රෝ. ඉතින් මේ සබ්ලා මේ ආන්නකො තව දෙයක් ඔයා කිව්වනේ මම මගේ පේජ් එක විකුණලා මම නෑ ආන්න මේ කැරි පකේ පොඩ්ඩ ආපන් නෑ උඹ කියපු දෙයට මට උත්තර දෙන්න ඕන උඹ කියපු දෙයට උත්තර දෙන්න ඕන හරිද උඹ කිව්වනේ මම channel එක විකුණලා මම මේ PC එකක් හැදුවා කියලා අහගනින් හුත්තෝ හරිද ඒ channel එකේ ගිය වෙලේ දවස් ගානෙන් මම channel එකක් ගත්තා page එකක් ගත්තා කිසිම දෙයක් මේ මුකුත් මවුලක් නැතුව ගත්තා කියලා උඹ දන්නවද ඒ මං අදටත් මොනවද හුත්තෝ කියන්නේ අදටත් මම මගේ අදටත් පළවෙනි page එකයි පළවෙනි channel එකයි තියෙන්නේ ඈ එතකොට කොහොමද මම විකුණලා PC හදන්නේ ඈ මොන අනේ හරි දැන් ඒක එහෙමයි කියමු හරි ඔයා දැන් අම්මා විකුණලා මේව කරෙත් නෑ ඔයාගේ page එක තාම තියෙනවා හරි අම්මා විකුණ තොපේ අම්මා විකුණලා මම මගේ page එක රීච් කරගත්තේ වා අපේ අම්මාව නෙමෙයි ඔව් හරි මං එන එවන්ට වොයිස් වෙනා ඔන්න මේ මෙයා කියනවා දැන් මෙයා channel එක ඔක්කොම දෙනවා හරි ඒක හරි ඔන්න මම වැරදි කියලා මම පිළිගන්නම්කෝ වෙනා ඔයා දැන් කියනවනේ පිළිගන්න දෙයක් නැහැ පිළිගන්න ඕනේ මම ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ තෝ කවුද හුත්තෝ මගෙන් ප්‍රශ්න අහන්න ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද නෑ මේ ඇයි ඔයාලට ප්‍රශ්න අහන්න දෙන්නේ නැත්තේ මම ඔයාලට ප්‍රශ්නට උත්තර දුන්නා අහන්න මම ඔයාලට ප්‍රශ්නට උත්තර දෙන්න මොනාද ඔබ මගෙන් නෑ පොඩ්ඩක් ඉතිසතුයි මට කතා කරන්න දෙන්න ඇයි මම කිව්වා මොකද්ද ඔයාලට ප්‍රශ්නට ඔයා එදා කරත් මොකද්ද අරුන්ගේ මේ අනික සයිට් පැනල් එකේ කියලා කිව්වා ලයිව් එකේ ඈ සයිට් එකේ account ban දුන්නම කිව්වද ඇයි කිව්වේ නැත්තේ මට සයිට් මේ හුත්තෝ හරියට කතා කරනවා නම් කතා කරපන් නැත්තම් පොන්නෙක් එන්නේ නැතුව ඵලයන් හරියද සයිට් නෙමේ මොන එකා පැනල් ගැව්වත් මට අදාළ නෑ නේ බම් මට වැඩක් නෑ නේ මගේ දරුවෝද මේකට යන්න කලින් ඔයා මේ පොඩ්ඩක් ඉන්න ඔයා මම Discord එකට එන්න කලින් ඔයා Discord එකේ මට Discord එකේ ඊට පෙකෙත් මම හිතුවේ මූව කොහොම හරි ඔප්පු කරන්න ඕනි මචං කියලා උඹ ඔක්කොම මේව කරපන් කියලා උඹ කියනවා උනා කියන්නේ මම මෙච්චර දවසක් කවුරුන් කතා කරා උඹට හොඳේ උඹ නිකන් ලොල්ලෙක් කියනවා අනේ වල්ලේ වේ ආනාග මේ පුකලේව ගාගෙන මං ඉන්නේ නැහැ කිව්වා අනේ ඔයා මහ එක්කෙනාගෙන පුකලේව ගාගෙන ඉන්නේ මහ එක්කෙනා කවුද මහ එක්කෙනා නෑ දන්නව ඇතිනේද අපිත් කාගේවත් අපිත් කාගේවත් පුකලේව ගන්න නැහැ කොල්ලෝ උඹගේ පුකලේව ගානේ උයි උඹ මොකද අනිත් ඒකනේ ඉතින් උඹත් එහෙමනේ බා උඹත් ඉතින් අර මහ තැනක ලෙව කකා ඉන්නේ යාඩේ සිරාවට අනේ මේ උඹ කෙලෝ ගන්න නැතුව පාඩුවේ ඉන්න කොල්ලෝ හරිද කෙලෝ තෝ උඹ කවුද බම් මගෙන් ප්‍රශ්න අහන්න ඔයාම කියලා තියෙන බොරු වලට උත්තර දෙන්න ඔයාම කියලා තියෙන බොරු වලට මේවට උත්තර දෙන්න ඔයා මට මොනවාද හරි සෙටින් මේවට මේ හැක් විකුණලා කිව්වා ඉතින් උඹ දඩි පැනල් එකක් ගැහුවේ කියලා හැමෝම දන්නවනේ බා ඔයා ඊපෝ ජෙස් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව බයිලා ගහන්න එපා හොඳේ මේ ආන්නව මං ඔයාට මම එක චැලෙන්ජ් එකක් දෙන්නම් එතනින් මේ ආන්නව මං ඔයාට එක චැලෙන්ජ් එකක් දෙන්නම් එතනින් එහාට ඔයා ඒක කරොත් ඔයා මාත් එක්ක කතා කරන්න එන්න මල්ලි හරිද ඔයා සබ්ලා 2000ක් ගන්න ඔයාගේ channel එකට හරිද හරි මගේ channel එකේ මම සබ්ලා 2000ක් ගන්නවා ඔව් දැන් අහන්න ඔයා සබ්ලා 2000ක් ගහන්න ඕනේ මට දෙන්න ඕනේ ඔයා ඔය පැකේජ් දාන විදියටම ගැහුවේ කියලා සබ්ලා ඔයාට මං සල්ලි දෙන්න ඔයාට සතියක් දෙන්නේ හරිද ඔයා ළඟ සල්ලි ඒ කියන්නේ සාමාන්‍ය සතියක් විතර යනවා සබ්ලා 1000ක් වදින්න හරි සබ්ලා 1000ක් වදින්න සතියක් යනවා මම මගේ පැකේජ් බයි කරපු කට්ටිය ගෙන්නන්නද ඔයාට ඔයා මහේකා කියන්නේ පිල්ලටද අනේ මේ බලපන් අයියෝ මේ කියන කතා මට දැන් තේරෙන්නේ මේ කියන කතා බලන්න අපි අනේ මේ බලන්න මෙයා කියන කතා එයා අනේ මේ බලන්න කොහොමද දැන් කිව්වා හරිද ඔයාගේ ෆෑන් බේස් එකේ ඉන්න ගැත්ත ඔයාගේ ඔයා දාන්නේ ඇත්ත මම කිව්වේ ඇත්ත දැන් ඔයා මං අහන ප්‍රශ්නට උත්තර දුන්නද නෑ එකකටවත් හරියට උත්තරයක් නෑ අනේ අම්මේ ඔයා කියන දෙයක් තමයි මට වැඩක් නෑ පැනල් කාර් එතකොට මොන ලබ්බකටද මාව ගෙනල්ලා බැලුවේ මොනවද එනා මේ
සයිට් පැනල් කියලා ඔප්පු කරන්න ඉන්නේ. අන්තිම මොකද්ද කරේ ඔබ? දැන් අහපන්කෝ දැන් අපි කතා කරන්න ආවේ දැන් ඔයා දැන් ලයිව් එකේ කිව්වේ ඕවා ගැන නෙමෙයිනේ මල්ලි. ඔයා දැන් කිව්වේ මම දැන් අහපන්කෝ දැන් ඔය පරණ අතීත දේවල් ඇයියනේ ඔය ඇදලා නාකි ගෑණියෙක් වගේ. ඈ දැන් ඔයා ලයිව් එකේ කිව්වේ මොනවාද? ඔයා මෙතන ඇවිල්ලා කියන්නේ මොනවාද? බිල් එක ගැන කියනවා. හරිද? එක එකුන් ගැන කියනවා. ඔයා මතකනේ ඔයා ලයිව් එකේ අහුව ප්‍රශ්න ටික මොකද්ද සෙටින් පැකේජ් එකයි ඉතින් ඊට පස්සේ ස්පොන්සර් පේක් ස්පොන්සර් වුණා. මම මේ දෙකම හරියට පෙන්නන්නම් ඔබට. ඉතින් ඒක තමයි ඒක පෙන්නලා කතා කරමු. ඒක පෙන්නුවාට පස්සේ කතා කරමු. ඔබ ලයිව් එකක් කියන්නේ පිළිගන්න ඕනේ. මේ මදුව දැන් මම ඔබට මේ මගේ සෙටින් පැකේජ් ටික මම ඔක්කොම ටික දාන්න. මට මේල් එකක් කියවපන් මම ඔක්කොම ටික දාන්න තාම පැකේජස් ටික. මම දැන් විනාඩියෙන් දාන්න ලයිව් එකේම දාන්න. දැන් බලපි මේවල ඉන්ස්ටෝල් කරලා බලන්න ඕනි ඔගොල්ලෝ කරලා බලපි. අඩේ මේ අහපන්කෝ මේ ලංකාවේ හැමෝම මේ ආඩාවකෝ මේ 1 ලක්ෂ මේ ආඩාවකෝ මේ වෙන ප්‍රශ්නේ මේ මං ඒක ගැන කියන්නේ කෑ ගහන්න එපා බහුත නැත්තම් ඵලයක් කෑ ගහන්න එපා එයි බං මොකද බං නාකි ගෑණියෙක් වගේ කෑ ඉතින් මේ හුත්තෝ කෑ ගහන්න එපා කන් ඇහෙනවා මොනාද වීබැට් නැති කරේ තොපේ අම්මගේ හුත්තෝ තෝ දන්න පගක් කියෝපන් ඈ බිල්ලගේ මේ ආපන් බිල්ලගේ වීබැට් එක නැති උනේ මේ ආපන් කැරියා මේ ආපන් අඩේ හුත්තෝ මේ අම්මට හුකෝ ගන්න තෝ ඵලයන් බං ගොන් කැරියා ඵලය වරෙන් බැක්ක